අපි ගංගානිතේ කර්මාන්ත ශාලාවේ ව්‍යාප්ති අංශය. අපි ආවා බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ හිරන්ත මහතාගේ භූමිය තේවගාව සඳහා සකසා දීමට උපදෙස් ලබා දෙන්න. මේ තියෙන්නේ එම මහතාගේ තේවගාව කිරීමට බලාපොරොත්තු වන ඉඩම් පරිශ්‍රය. මේ මහතා විසින් ස්කේලේටර් යොදා ඉඩම සකස් කරනු ලබනවා. මේ පැත්ත තාම වල වලින් දෙකයි. යහපත අනික් පැත්ත සකස් කර තිබෙන මැෂින්. අනික් පස ප්‍රදේශ මේ ආකාරයෙන් දිස්වෙන්නේ. මෙම ඉඩමේ බෑවුම් තත්ත්වය අධික නිසා අපට සිද්ධ වෙනවා ඒ රාමුවක් භාවිතා කර සම උච්ච තත්ත්වයන් ඔස්සේ කාණු සහ ගල්වැටි දැමීම තීරණය කිරීමට. සම්පූර්ණ ඉඩම දිස්වන්නේ ආකාරයට අපි ඒ රාමුවක් සකසා ගැනීම සිදු කළා. මේ ආකාරයෙන් ඒ රාමුව සෑදූ පසු මේ ආකාරයෙන් දිස්වෙන්නේ. අපි දැන් යොමුවන්නේ මේක භාවිතා කරලා කොන්ටස් එකක් කරන්න. සම උච්චත්වයට අනුව පේලි සකස් කරන්න. මුලින්ම මේ පොළොවේ තබා පටන් ගන්න ස්ථානයේ ස්ලොප් එක බලලා අවශ්‍ය කරන මේක මාක් කරන් ෆෝන්යක් ගසාගත්තා. ඒ රාමුව සකස් කර මේ ආකාරයට පොළොවේ ගසා සුසකම දින ලකුණු කරගන්න සිදු කර ගත යුතුයි. ප්‍රධාන කාණුව මෙන්න මේ ස්ථානයේ දෙපසින්ම උස්ස දිස්සෙනවා. මේ ස්ථානයේ පහළයි. මේ ස්ථානයේ පහළ තමයි ස්වභාවික වතුර ගලයන් සිද්ධ වෙන්නේ. මේ ස්ථානයේ තමයි ප්‍රධාන කාණුව අපවහන කාණුවට සම්බන්ධ වෙනවා. ඉදිරි ජනවාරි පෙබරවාරි මාස තේවගාවේ බිම් සැකසීම සඳහා ඉතාමත්ම සුදුසු කාලයයි. එහිදී විශේෂයෙන් පසේ තත්ත්වය සහ තේවගා කිරීමට බලාපොරොත්තු වන ඉඩමේ භූමි තත්ත්වයන් නිසි ලෙස පරීක්ෂා කොට පළදායී තේවගාව සඳහා භූමිය සකස් කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉතා කාරණකව ඉල්ලා සිටිමු.